ඝන වනාන්තරයකින් වටවුණු මීදුමෙන් වැසුණු මේ පුංචි ගම්මානේ ජීවිතය හරිම සරලයි. අවුරුදු 4ක පුංචි අරුන්ගේ ලෝකය වුණෙත් මේ පරිසරයමයි. දවසක් ගම්මානයේ කෙළවරක අරුන් තනියම සෙල්ලම් කරමින් සිටියා. කැලෑව ඇතුලේ කළු දිව්‍යන්ගේ ලෝකයේ පුංචි පැටියෙක් තමන්ගේ මව එක්කා ජීවත් වනා. මේ පුංචි දිවි පැටියා කිකෝ. එයාගේ හිතෙත් තිබුණේ අමුතුම කුතුහලයක්. නන්නා දුනන ජීවිත දෙකක් එකිනෙකා මුණ ගැසුණු ඒ පළමු මොහොත බියක් වෙනුවත එතෑන් තිබුණේ පුදුමයක්. නමුත් අනතුරක් දරුණු යකඩ උගුලකට පුංචි කිකෝ අහු වෙනවා. ඇසන හඬට බියෙන් ගැහෙන මව නාලා එතැනට දිව එන්නේ තමන්ගේ පැටියාව බේරගන්නයි. පුංචි අරුන් තමන්ගේ ජීවිතය ගැන නොතකා ඒ මෘදු දෑතින් උගුල ගලවා තමන්නේ ආදරය පෙරදැරිවයි. අරුන් සහ දිවිමව අතර ඇති වුණේ වචනවලට පෙරලන්න බැරි පුදුමාගාර බැඳීමක්. සෝබාදහම සහ මිනිසා අතර තිබිය යුතු සැබෑ සහයෝගීතාවය මෙයයි. කරුණාවත භාෂාවක් අවශ්‍ය නැහැ.